මට සෑහෙන කාලයක් සීනි තිබුණා. ඊට පස්සේ ඒ සීනි වලට විතරයි බේත් කරේ අපි හැගෙන එච්චර උනන්දුවක් උන්නේ නැහැ. අනිත් ඒවා ගැන තමයි උනන්දු උනේ. ඊට පස්සේ තමයි දුරදෙනකන් අර ඉංග්‍රීසි බේත් ගත්තා. ඒකට තමයි කිව්වේ ග්ලූකෝමා කියලා. ඊට පස්සේ ඇස් ලේසර් කරා. ඒ කරලා ටික දවසක් ඉඳලා තමයි අපිට මෙතන ආරංචි වුණ හින්දා මෙතෙන්ට ආවේ. දැන් සෑහෙන දුරට ගුණයක් තියෙනවා. ලේසර් ප්‍රතිකාරයෙන් පස්සේ මොකද වුනේ? ලේසර් කරලා අවුරුදු එකමාරක් වගේ සාමාන්‍ය පෙනීම තිබුණා. ඊට පස්සේ නැතුව ගියා. මෙතෙන්ට ඇවිල්ලා දැන් මාස 8ක් විතර වෙනවා. දැන් සෑහෙන දුරට ප්‍රතිඵලයක් තියෙනවා. කන්නඩි පාවිච්චි කරා. කන්නඩි පාවිච්චි කරා මෙතෙන්ට ආවට පස්සේ කන්නඩි දාන්න එපයි කිව්වා. කන්නඩි දාන්නෙම නෑ දැන් මාස 8ක් තිස්සේ කන්නඩි සාමාන්‍ය දුරට පේනවා. දැන් මිනිස්සෙක් අඳුන ගැනීමේ හැකියාව තියෙනවා. වෙනසක් දකිනවා. අපිට ඔපරේෂන් කරන්න කියලා කිව්වේ. ඒ ඔපරේෂන් කරන්න කිව්වත් ඒක තිබුණේ සාර්ථක නැහැ. දෙපැත්තට හිටියේ. හොඳ අතර හැරෙයිද නරක අතර හැරෙයිද කියලා කියන්න බෑ කියලා. ඊට පස්සේ අපි ඔහොම හිටිය සෑහෙන කාලයක්. ඉඳලා හාකලා තමයි මෙතන ආරංචි වුණ නිසා මේ දැනගත්තට පස්සේ මෙතෙන්ට ආවේ. මෙතන මේ 4 වෙනි වතාව මං ආවේ. සුද්ධ තියෙන ළඟ පේන්නේ නැහැ. අපි වෙලාසන ගත්ත ඒවා හරි ගියේ නැහැ. ප්‍රයිවට් වලින් තමයි ගත්තේ. කන්නඩිත් පාවිච්චි කරලා ඒක ඉතින් සාර්ථක මදි. ඒ නිසා තමයි මෙතන මේ කෙනෙක් කියලා දැනගෙන ආවේ. මේ පළවෙනි පාරේම ටිකක් වෙනසක් දැනුණා. දැන් මේ 4 වෙනි වතාව මේ තව එකපාරක් විතර අපම ඇති කියලා කිව්වා. පාවිච්චි කරුවා. කලින් කන්නඩි පාවිච්චි කරලා අවුරුද්දක් දෙකක් විතර පාවිච්චි කරුවා. දැන් නම් කන්නඩි පාවිච්චි කරන්නේ නැහැ. දුරත් හොඳට පේනවා, ළඟත් පේනවා. ඒක මේ කරන්න එපා කිව්වා. කන්නඩි ගවදාකත් පාවිච්චි කරන්න එපා කිව්වා. බේත් ටික කරගෙන යන්න කිව්වා. තව එක වතාවක් විතර આવත් ඇති කියලා කිව්වා. අනිවාර්යයෙන්ම 100ට විශ්වාසයි. මොකද අරක తాවකාලිකයිනේ. මේ හාමුදුරන්ට ඉතින් දසදහස් වාරයක් ස්තුති කරන යගෙන් පින් දෙනවා. මේ වගේ ලෙඩ සුව කරනවා. එයාට දැන් අවුරුදු 1මාරක වගේ ඉඳන් එයා කන්නඩි පාවිච්චි කරනවා. ඒ කියන්නේ කන්නඩි පාවිච්චි කරනවා එයා. දුව. එතකොට එයාට ඇත පේන්නේ නැති එක තිබුණේ. හාමුදුරු ළඟට ඇවිල්ලා දැන් මාස 4ක් ඉවරයි. එයාට නම් දැන් ගොඩාක් දුරට හොඳයි. එයා දැන් කන්නඩි පාවිච්චි කරන්නෙම නැහැ. මට තියෙන්නේ අපි දෙන්නටම තිබුණේ ස්නායු දුර්වලතාවය. මම නම් දැන් අවුරුදු 20 ගාණක් විතර කන්නඩි පාවිච්චි කරා. ආමුදුරු ළඟට එනකොට මට ගොඩාක් S2 අපහසුතාවය තිබුණා. හැබැයි දැන් ගොඩාක් දුරට අඩුයි. දැන් කන්නඩි පාවිච්චි කරන්නේ? කන්නඩි මම පාවිච්චි කරනවා ඉඳ හිට. මේ ඒ ඇරෙන්න අර නිතරම පාවිච්චි කරන එක මම දැන් ගොඩාක් අඩු කරලා තියෙන්නේ. ආමුදුරු මොකද කන්නඩි කියන්නේ? ආමුදුරු නම් කියන්නේ නිතරම කන්නඩි පාවිච්චි කරන්න එපයි කියලා. නෑ මං කිසිම වෛද්‍යවරයෙකුට මේ පෙන්නලා නෑ මගේ ඇස් දෙක තාම. දුව නම් මේ පෙන්නලා කන්නඩි දාන්න ගමන් හිටියේ. මම මීට අවුරුදු 20 ගානකට ඉස්සෙල්ලා මේ අර මට ඉර බලන්න බෑ උදේට නැගිටිනකොට ඇස් නිකන් අමාරුයි. ඒ නිසා මම කන්නඩි පාවිච්චි කරා මිසක් ඇස් වලට මේ ඔපරේෂන් කරන්න මේ විදින්න එහෙම මොකවත් මේ මෑතකදී මම වෛද්‍යවරයෙකුට පෙන්නලා නැහැ. මොකද ගොඩක් හොඳයි ඇත්තටම හාමුදුරුවන්ගේ ප්‍රතිකාර වලින් මම දන්න මෙතනට එන අය ගොඩක් මේ ඇහි සුද්ධ තිබුණා එහෙම ගොඩාක් හොඳයි කියලා මේ අපිට දැනගන්න ලැබුණා. ඒගොල්ලෝ එක කතා කරනකොට ඇත්තටම ඉතින් හාමුදුරුවන්ගේ මේ ප්‍රතිකාරය මේ දිව්‍ය ඖෂධයක් වගේ රෝගීන්ට ගොඩක් සුව වෙනවා. මේක ඇත්තටම මේ ලොකු පිහිටක් ඉතින්. හාමුදුරුවන්ට ස්තුතියට වඩා පින් දෙන එක තමයි කරන්න තියෙන්නේ. ආරංචි උනේ මගේ නෝනට තමයි කියලා තිබුණේ මම නම් දන්නේ නැහැ විස්තරේ. ඒ වුණාට මට මෙතෙට හරි සහනයක් ලැබෙනවා. මොකද මේ හාමුදුරුවන්ගේ මේ බේත් කිරීම සම්බන්ධව ගුණයක් තියෙනවා මට පේනවා. මට බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට හොඳ සුවයක් ලැබෙයි කියලා. මොකද ඉතින් හොඳට පින් දෙනවා
පින් දෙන්න ඕන ස්තුති කරන්නත් ඕන මුළු හදවතින්ම. ඇහි ස්නායුදුරතාවක් තියෙනවා. හාමුදුරුවෝ බෙහෙත් කරනවා, බෙහෙත් කරලා හොඳ කරන්න පුළුවන් කියනවා. දැන් මාස 6ක් විතර යනවා බෙහෙත් කරන්න පටන් ගන්න. දැන් ඉදිරියට බෙහෙත් කරගෙන යනවා. පැහැදිලි නෑ. නෑ. රෝහල් වලින් ප්‍රතිකාර ගත්තා. ඇස් පෙන්නුවා විතරයි, කණ්ණාඩි වලට විතරයි, වෙන ප්‍රතිකාර මොකුත් කරේ නෑ. ඒකට හඳුනාගත්තා, චෙක් කළා ස්නායු දුර්වලතාවක් තියෙන කියලා. ඔව් ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමයට සුව කරන්න බෑ කිව්වා. හාමුදුරුවෝ සුව කරන්න පුළුවන් කිව්වා. විශ්වාසයක් තියෙනවා. දිගටම බෙහෙත් කරනවා සුව වෙනකම්. දැනට තියෙනවා ඇස්වල තිබ්බ බර ගතිය අඩුයි. ඇදිරි තැන්වල පෙනුම අඩු එක දැන් ටිකක් පැහැදිලිව ටිකක් තියෙනවා. එහෙම පොඩි මේ වාසියක් තියෙනවා බෙහෙත් වලින්. මගේ ආබාධ තිබුණේ මොකද මේ මගේ දකුණු හැ මේ මම ගොඩක් මේ රට හිටියේ. එතනින් දකුණු හැෙන් කළු පාට ලපයන්ට පටන් ගත්තා මුලින්ම. එම්බත් ටිකක් කල් අවුරුද්දක් විතර වගේ කොහමද ඒ රටේ ඉඳලා තිබුණා. පස්සේ ගමන ඉතින් මම මෙහි ඇවිල්ලා මට ගන්න මේ ස්වාමීන් ගැන දැනගන්න ලැබුණා. ඒ කියන්නේ මේ පැත්තට මම ඇවිල්ලා ආව ස්වාමීන් බෙහෙත් කරන්න. ඉතින් දැන් මාස 3ක් විතර ගිනවා ස්වාමීන් ළඟට ඇවිල්ලා. දැන් ස්වාමීන් ඉතින් ස්නායු දුර්වලතාවක් තමයි තියෙන්නේ කිව්වා. නෑ මම කිසිම දෙයක් ප්‍රතිකාර කරේ නෑ. මම මේක දැක්කා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම ප්‍රතිකාර ගන්න ගියේ නැහැ රෝහල් වලට. සිංහල වෙදකම හොඳයි කියන තැන තමයි මම හිටියේ. මම YouTube එකේ තමයි දැක්කේ. නෑ දැන් ඇත්තම කියනවා නම් ඉදාට වඩා සාමාන්‍ය 120 කට වගේ දැන් මාස 3යින් තමයි ඇවිල්ලා 120 කට වගේ හොඳ පින් නෑ අන්න ඒක තමයි මුලින් හිතුවේ බෙහෙත් නැති නිසා තමයි සානස හොයාගෙන ආවෙති. සානස තියගන්න තෙල් වර්ග දෙකක් දුන්නා. ඒවා ඉතින් ගාන්න කිව්වා හොඳට ගාලා ඉතින් දිගට ඒ විදිහට කරා යන තුරිස්නා ප්‍රාණවත් වෙලයි කිව්වා. ඇත්තම කියන විශ්වාසයක් තියෙනවා. මගේ ඇහි සුදු තියෙනවා. ගොඩක් කල් තිබිලා මම දන්නේ මම කණ්ණාඩි මාරු කර හිටියා. අන්තිමට කණ්ණාඩි මාරු කරන්න බැහැ කිව්වා සුද තියෙනවා කියලා කාච දාන්න කිව්වා. ඊට පස්සේ මං ඉතින් කාච දාන්නකට වැඩි සතුටක් නැති නිසා මං ස්වාමීන් වහන්සේ ගැන දැනගෙන හිටියා. මේ ඊට පස්සේ මම ආවා ඉතින්. කොහොමද ස්වාමීන් වහන්සේ දැනගත්තේ? පත්තර වලින් ඔය YouTube එකෙන් එහෙම දැනගෙන හිටියා. මං දැන් 4-5 සැරයක් විතර කරා. ඔව් මට ලොකු ගුණයක් තියෙනවා. මට ඈත හොඳට ගස් කොළන් වල කොළ වෙනමම හොඳටම පේනවා. මට තාම පේන්නේ නැත්තේ පුංචි අකුරු විතරයි. තාම මම බෙහෙත් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ තාම මට ඇති කිව්වේ නැහැ. මෙතන වෙනකොට කන්නඩි පාවිච්චි කළාද? ඔව්. විස්තර කරලා කියන්න. කන්නඩි පාවිච්චි කරා. මේ ස්වාමීන් වහන්සේ කව කන්නඩි දැන් දාන්න එපා කියලා. මේ කලින් මං 2-3 සැරයක් කන්නඩි මාරු කළා. ඊළඟට අන්තිම සැරේට ගියාම කන්නඩි මාරු කරන්න ඒගොල්ලෝ කිව්වා බැහැ කියලා. ඔව්. නමුත් දැන් කන්නඩි නැතුව පේනවා. කන්නඩි නැතුව මට පත්තරවල පුංචි අකුරු පේන්නේ නැහැ. මේ අනිත් දේවල් කරගන්න පුළුවන්. මොකද මම හිතන්නේ මේක ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඔව් මට හොඳටම ප්‍රතිඵලයක් තියෙනවා. අනිත් කඩ දෙන්න පුළුවන් පණිවිඩය සුදේනායට මට කියන්න තියෙන්නේ මේ ඒක දැනගත්ත සැනින්ම ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ළඟට ඇවිල්ලා බෙහෙත් ගන්න කියලා.